ආසියානු තේරීම් තරඟාවලියේ දෙවැන්න දීගමදී පැවැත්වුණා. ඒ තරඟාවලියේ වඩා අවධානය යොමු වුණු ඉසව්වක් තමයි කාන්තා මීටර 400 කඩුළු මතින් දිවීමේ ඉසව්ව. ඒ ජයග්‍රහණය කරේ අරලියා සස්සරණි. ඇය ලංකාවේ මෙම ඉසව් වෙනුවෙන් ක්‍රීඩිකාවක් වාර්තා කර තිබෙන දෙවන හොඳම කාලය වාර්තා කරන්නට සමත් වුණා. මේ වාර්තාව හිමිකාරිය ශ්‍රී ලංකාවට වඩා විශාල පහසුකම් තියෙන භෞතික පරිසරයක් මත හැදෙන ක්‍රිස්ටින් මෙරිල්. ඇය තප්පර 56.45කින් තමයි මේ ඉසව්ව නියෝජනය කළා. නැත්නම් නිමා කළා මේ වාර්තාව තබලා තියෙන්නේ. අරලියා තප්පර 58.1.2කින් මේ ඉසව්ව ධාවනය කරනවා. ඇය තමයි ලංකාවේ මෙම ඉසව්ව නිමා කරපු හොඳම කාලය වාර්තා කරපු දෙවැන්නේ. මීට ඉස්සර ශ්‍රී ලංකාව සහ බ්‍රිතාන්‍ය වෙනුවෙන් ජාත්‍යන්තර ඔලිම්පික් තරඟාවලි පොදු රාජ්‍ය මණ්ඩලීය පදක්කම්ලාභිනියක් වන සෙල්ලෝ ගෞරි ක්‍රීඩිකාව ශ්‍රී ලංකාවේදී ඉලෙක්ට්‍රික් ටයිමින් නෙමෙයි විදුලි මේ කාල ගණකයක් නොවන අතින් කාලය මනින යන්ත්‍ර වලින් වාර්තා කරපු විදිහට තප්පර 57 දශම ගණනකින් මම ඉසව්ව නිමා කරලා තිනවා. ඒ වාර්තාවක් හැටියට පිළිගන්නේ නැහැ. නිශ්චිත පද්ධතිය තුල පිළිගැනෙන දෙවන හොඳම කාලය තමයි අරලියා වාර්තා කළේ. අරලියා රත්නපුර සුමන බාලිකා විද්‍යාලයෙන් මල්ල ක්‍රීඩා පිළිපිළිසි ක්‍රීඩිකාවක්. ඇය මීටර් 100 කඩළු මතින් දීම ඉසව්ව තමයි පාසල් අවදියේ නියෝජනය කරේ. ඇගේ පුහුණුකරුවනේ රත්නපුර ප්‍රදේශයේ නැත්නම් ලංකාවේ ගත්තොත් ජවනහ පිටිය ඉසව් දෙයන්සෙන්ම ජාතික මට්ටමේ ක්‍රීඩකයා ජාතික වාර්තාලාභී නිර්මාණය කරන්න දායක වෙච්චි පුහුණුකරුවෙක් වෙච්ච බී.ආර්. පාලෙත. එතුමාගේ වියවෙන් පස්සේ අද වන විට අරලියා සත්සරණි පුහුණුකරු හැටියට රෝහිත ගුණරත්නම තෝරාගෙන තිබෙනවා. ඒ වගේම රෝහිත ඇය මීටර 100 කඩළු මතින් දිවීම ඉසව්වේ මීටර 400 කඩළු මතින් දිවීම ඉසව්වට වගේම ඊට සහාය වෙන ඉසව්වක් හැටියට මීටර 400 සාමාන්‍ය ධාවන පතේ දිවෙන ඉසව්වටත් ඇය යොදා ගනිමින් ඇය මේ තත්ත්වයට ගෙනවිත් තිබෙනවා. දර්ශනී කෞසල්‍ය ඇය පිටුපසින් සිටියා දකුණු ආසියානු තරඟාවලියේදී මල්ල ක්‍රීඩා සුරතාවලියේදී රම් පදක් බදින ක්‍රීඩිකාව. එහිදී අරලියා දිනුවේ රිදී පදක්කම. දැන් මේ වන විට මේ තරඟයේදී දර්ශනී අවිබවා අරලියා ඉදිරියට පැමිණෙමින් ශ්‍රී ලංකාවේ හොඳම දෙවන කාලය වාර්තා කරන්නටත් සමත් වෙනවා. ඒ වගේම අපිට මේ ඉතිහාසය මතක් කර යුතුයි. මීටර 400 කඩළු මතින් දීමේ කාන්තා ඉසව්ව අපි සෙල්ල ගෞරව ගැන මීට පෙර සටහන් කරා. ජාතික වාර්තාලාභිනිය හැටියට ඉන්නේ තාම ක්‍රිස්ටින් මෙරිල් ඇමරිකානු ඉපදිච්ච ලංකාවේ සම්බන්ධයක් තියෙන නැත්නම් ශ්‍රී ලාංකේය සම්භවයක් සහිත ඇමරිකානු ක්‍රීඩිකාවක් ඇය. ඒ වගේම SVA කුසුමාවතී කියන ක්‍රීඩිකාව අපට අමතක කරන්නට බෑ. ඇයත් ඉතාමත්ම හොඳින් මේ තරඟයට ප්‍රවේශ වෙච්ච ක්‍රීඩිකාවක්. ඒ වගේම තමයි කෞශල්‍ය මදුසානි අකලට අපට අහිමි වූ නැත්නම් අයාලේ ජීවිතෙන් සමුගත්තු ක්‍රීඩිකාව. ඇයත් මීටර 400 කඩළු මතින් දීම ඉසව්වේ සලකුණක් පැවතුණා. නැගෙමින් තිබිච්ච ක්‍රීඩිකාවක්, ඉදිරියට එමින් තිබිච්ච ක්‍රීඩිකාවක්. ඇයට හැකි ජීවිතය ප්‍රසිතුව මොහොතක අහිමි කරගන්නට සිදු වුණා. ඒ වගේම තමයි වැඩි අවධානයක් යොමු නොවෙන බොහෝ පොත්වල නැති අරලියා සස්තරණේ පාසල් මට්ටමේ පුහුණුකරු වෙච්ච බී.ආර්. පාලතයක් තෙමේ හැදිච්ච මීටර 400 කඩළු මතින් දිවීමේ ඉසව්වේ දක්ෂ ක්‍රීඩිකාවක් නිර්මාණය වුණා ශ්‍රී ලංකාවේ. මේනකා කළුපහන. ඇය පාසල් දිවියත් සමගම ඒ නිමාවත් සමගම කියුබාවේ අධ්‍යාපනයට යොමු වුණා. දැන් ඇය මෙක්සිකෝවේ පදිංචිව සිටින්නේ. ඇයත් බොහෝ දුරට ශ්‍රී ලංකාව වාර්තාවට සමීපයේ හැකි දක්ෂතා දක්වමින් සිටපු ක්‍රීඩිකාවක්. ඇයත් මේ මොහොතේ මතක් කළ යුතු. තවත් ක්‍රීඩිකාවන් ඇති බොහෝ දෙනෙක් මේ මොහොතේ මතක කරලාගෙන මේ මීටර 400 කඩළු ඉසව් ඉතිහාසයට සම්බන්ධ ක්‍රීඩිකාවන් කිහිප දෙනෙකුත් මතක් කළ යුතුයි කියන කාරණය අපි මතක් කරන. ඒ වගේම අපි සුබ පතනවා අරලියා සස්සරටත් පුහුණුකරු රෝහිත ගුණරත්නටත් ඉතා ඉක්මනින් ශ්‍රී ලංකා වාර්තාව තවමින් මේ ඉසව් තවදුරටත් ඉදිරියට ගෙන යන්නට ශක්තිය හා ධෛර්යය ලැබේවා කියා.